ඍෂිවරු මොණිවරු විශ්වයට දායාද කළ ජ්‍යොතිර්වේද සහ වාස්තුවේදයේ විශ්මිත බව මතුකොට මිනිසාගේ යහපත පිණිස භාවිතා කිරීම අපගේ අරමුණයි. ඉසිවර දහම නාලිකාව අඳුර නසන්නට දැන්වූ පහනයි. ඉසිවර දහම YouTube නාලිකාවත් එක්ක සම්බන්ධ වෙන සියලු සෑම දෙනාටම ආයුබෝවන් වාසනාවන් සුබ දවසක් කියලා මුලින්ම ප්‍රාර්ථනා කරමින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා සුවිශේෂී ග්‍රහ මාර්ගීමක් සිද්ධ වෙන්න නියමිත වෙලා තිබෙනවා 2025 මැයි මාසේ 14 වෙනිදා. ඒ තමයි ඔබ බොහෝ දෙනෙක් අවධානය යොමු කරන බ්‍රහස්පති එහෙමත් නැත්නම් ගුරු කියන ග්‍රහයා මැයි මාසේ 14 වෙනිදා රාත්‍රී 10:05 දැනට ගෝචරය සිද්ධ වෙන එහෙමත් නැත්නම් ගමන් කරමින් සිටින වෘෂභ රාශියේ ඉඳලා මිථුන රාශියට බුදට අයිති මිථුන රාශියට ගෝචරය වෙන්න නියමිත වෙලා තිබෙනවා. ඉතින් මෙන්න මේ ග්‍රහ මාරු වීම සම්බන්ධව ඔබේ උපන් ලග්නයට අනුව ඔබට ඇතිවන සුබ තත්ත්වයන් අසුබ තත්ත්වයන් කොහොමද කියන කාරණා පිළිබඳව දැන කියා ගන්න ඔබ බොහෝ උනන්දුවක් දක්වන බව විශේෂයෙන්ම අපි දන්නා කාරණාවක් නිසා මේ වීඩියෝව තුලින් කතා බහ කරන්නේ ඔබේ ලග්නයට ඇතිවන සුබ අසුබ තත්ත්වයන් පිළිබඳව. ඉතින් 2025 මැයි මාසේ 14 වෙනිදා මේ බ්‍රහස්පති එහෙමත් නැත්නම් සුවිශේෂී මේ ග්‍රහ මාරු වීම සිද්ධ වුණාට පස්සේ මේ ගුරු ග්‍රහයා සාමාන්‍යයෙන් වසරක පමණ කාලයක් එක රාශියක ගමන් කරන ග්‍රහයෙක්. ඉතින් ඔබ දන්නවා ගුරු කියලා කියන්නේ සුවිශේෂීම ග්‍රහ තාරකාවක් හැටියට අපි හඳුන්වනවා. සෞර ග්‍රහ මණ්ඩලයේ ඉන්න ඊ타මත්ම සුබම ග්‍රහය හැටියට අපි බ්‍රහස්පති එහෙමත් නැත්නම් ගුරු කියන මේ ග්‍රහ තාරකාව හඳුන්වනවා. ඒ වගේම තමයි පුරුෂ ග්‍රහයෙක් හැටියටත් ඒ වගේම අපි ධනකාරක ග්‍රහය හැටියට ඒ වගේම පුත්‍රකාරක ග්‍රහය හැටියට මෙන්න මේ ගුරු එහෙමත් නැත්නම් බ්‍රහස්පතිව හඳුන්වනකොට මේ බ්‍රහස්පති ඊ타මත්ම සුබ විදියට ඔබ උපන්න කේන්ද්‍ර සටහන් වල තිබෙන අය ඊ타මත්ම යහපත් ඒ වගේම ගුණධර්ම වලින් පරිපූර්ණ ආගමානුකූල භක්තියෙන් යුක්ත පිරිසක් හැටියට විශේෂයෙන්ම හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම ගුරු ග්‍රහයා අසුබ පිහිටන අයට ගුරු ග්‍රහයාගේ ඒ අසුබ ශක්තියින් නිසා යම් යම් ගැටලුකාරී තත්ත්වෙනුත් අත් වෙනවා. විශේෂයෙන්ම ආත්මාර්ථකාමී ත්වය ඒ වගේම ඉරිසියාව වගේ දේවල් ඒ වගේම මත්පැනට අධර්මයට යොමු වීම මෙන්න මේ වගේ දේවලුත් දකින්න පුළුවන්. ඉතින් අපි මේ කතා බහ කරන්න සූදානම් වෙලා ඉන්නේ ගුරු ග්‍රහයා වෘෂභ රාශියේ ඉඳලා මිථුන රාශියට ගියාම ඔබගේ ලග්නයට කොහොමද සුබ අසුබ තත්ත්වයන්ද ඇති වෙන්නේ කියන කාරණාව පැහැදිලි කරගන්නනේ. ඉතින් ඊට කලින් අපි බලන්න ඕනේ මේ ගුරු ග්‍රහයා මැයි මාසේ 14 වෙනිදා රාත්‍රී 10:36ට මිථුන රාශියට ගෝචර වුණාට පස්සේ 2026 ජුනි මාසේ 2 වෙනිදා දක්වා මෙන්න මේ කාලය තුල මේ ගුරු ග්‍රහයා මේ වසරක පමණ ආසන්න කාලය තුල සුවිශේෂී ග්‍රහ චරිතයන් කිහිපයක් සිද්ධ වෙනවා. ඉතින් ඒ අතරින් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මැයි මාසේ 14 වෙනිදා මිථුන රාශියට ආවට පස්සේ මේ ගුරු ග්‍රහයා නැවත වතාවක් ජුනි මාසේ 16 වෙනිදා අස්ත වීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ ජූලි මාසේ 3 වෙනිදා නැවසත් උදා වීම ඇති වෙලා ඔක්තෝබර් මාසේ 18 වෙනිදා කටක රාශියට ගෝචරය සිද්ධ වෙනවා. ඊට පස්සේ නොවැම්බර් මාසේ 11 වෙනිදා නැවතත් මේ ගුරු එහෙමත් නැත්නම් බ්‍රහස්පති වක්‍රභාවයට පත් වෙලා දෙසැම්බර් මාසේ 5 වෙනිදා නැවත මිථුන රාශියේ ගෝචරය සිද්ධ වෙනවා. ඊට පස්සේ මාර්තු මාසේ ඒ කියන්නේ 2026 මාර්තු මාසේ 11 වෙනිදා නැවත නිවෘත්ත භාවයට පත් වෙලා ජුනි මාසේ 2 වෙනිදා නැවතත් කටක රාශියේ ගෝචරය සිද්ධ වෙන්න නියමිතයි. මෙන්න මේ කියන්නා වූ කරුණු කාරණාන් මේ ගුරු ග්‍රහයාගේ මේ සුවිශේෂී ග්‍රහ චලිතයන් මේ සියල්ලක්ම පදනම් කරගෙන තමයි ඔබට මේ වසරක පමණ කාලය ඒ කියන්නේ මැයි මාසේ 14 වෙනිදා සිට 2026 ජුනි මාසේ 2 වෙනිදා දක්වා කාලය තුල ඔබට ඇතිවන සුබ අසුබ කොහොමද කියන කාරණාව තමයි දැන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔබට ඇතිවන සුබ අසුබතාවයන් දැන කියා ගන්නට කලින් ඔබට පුංචි මතක් කිරීමක් කරනවා.
ඔබ තවමත් අපගේ ඉසිවර දහම YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපේ නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම බෙල් අයිකන් එකත් ක්ලික් කරලා ඕල් දාලා තියාගන්න. මේ වගේ වැඩසටහන් YouTube අවකාශයට උඩුගත කළ විගසෙන් එවන් ආරම්භීමේ හැකියාව ඔබට උදා කර ගැනීමට පුළුවන් කමක් ලැබෙනවා. ඒ වගේම තමයි ඔබගේ අදහස් බොහෝ වටිනවා අපිට අපේ ඉදිරි සාර්ථකත්වයට. ඒ නිසාම ඔබේ අදහස් කමෙන්ට් බාර් එකේ සඳහන් කරන්න අමතක කරන්න එපා කියන යෝජනාවක් ඔබට කරමින් එhmenan අපි බලමු ඔබ උපන්න ලග්නය අනුව ඔබට මේ ගුරු මාරුව ඇති වෙන සුබ අසුබ තත්වයන් කොහොමද කියලා. එhmenan ඉතින් වැඩි කතා බහක් නැතුවම අපි බලමු මේස ලග්නයෙන් උපන්න ඔබට මේ ග්‍රහ මාරු වීම බ්‍රහස්පති එහෙමත් නැත්නම් ගුරු මිථුන රාශියේ ගෝචරය ආරම්භ වීමත් එක්ක ඔබට ඇතිවෙන සුබ තත්ත්වයන් කොහොමද අසුබ තත්ත්වයන් මොනවාද කියන කාරණාව පිළිබඳව විස්තරාත්මක පැහැදිලි කරගමු. ඉතින් මේෂ ලග්නයෙන් උපන්න ඔබේ දෙවැන්න උසුඹ රාශිය තමයි දැනට බ්‍රහස්පති එහෙමත් නැත්නම් ගුරු ගමන් කරමින් ඉන්නේ. මෙන්න මේ බ්‍රහස්පති ගුරු ඔබේ ලග්නයෙන් තුන්වැන්න මිථුන රාශියේ ගෝචරය සිද්ධ වෙනවා මේ මාසේ 14 වෙනිදා සිට 14 වෙනිදා රාත්‍රී 10:36න් පස්සේ ගෝචරය සිද්ධ වෙන්නේ ඔබේ තුන්වැන්න මිථුන රාශිය. මිථුන කියලා කියන්නේ බුධ කියන ග්‍රහයාට අයිති රාශියක් කියලා ඔබ දන්නවනේ. ඉතින් ඔබේ මේ තුන්වැන්නට ගුරු පැමිණීම සමගින් මේ ගුරු ඔබේ තුන්වැන්නේ ගමන් කරනකොට ගෝචරය සිද්ධ වෙනකොට ගුරුට ඔබේ ලග්නයෙන් 7 වැන්න ඒ කියන්නේ ගුරු ඉන්නා තැනින් 5 වැන්න ඒ වගේම ගුරු ඉන්නා තැනින් 7 වැන්න වූ ඔබේ ලග්නයෙන් 9 වැන්න ඒ වගේම ගුරු ඉන්නා තැනින් 9 වැන්න වූ ඔබේ ලග්නයෙන් 11 වැන්න මෙන්න මේ කියන ස්ථානයන් ගුරුගේ දෘෂ්ටියට ලක්ව තමයි මේ ගුරු ගමන් කරමින් ඉන්නේ. ඉතින් අපිට මේ ගුරු ගැන කතා කරනකොට මෙන්න මේ රාශීන් වලින් ඔබගේ 7 වැන්න 9 වැන්න සහ 11 වැන්න මේ රාශීන් වලින් නිවේදනය වෙන කරුණුත් පදනම් කරගන්න සිද්ධ වෙනවා මේ සුබ අසුබතාවයන් ගැන කතා කරනකොට. ඉතින් මේෂ ලග්නයෙන් උපන්න ඔබට ඊ타ත්ම යහපත්ම ග්‍රහයක් හැටියට තමයි අපි ගුරු එහෙමත් නැත්නම් බ්‍රහස්පතිව හඳුන්වන්නේ. ඒ කියන්නේ ඔබේ 9 වැන්න ආධිපතිය සහ 12 වැන්න ආධිපතිය හැටියට තමයි ගුරු සලකන්නේ. ඉතින් ඔබේ 9 වැන්න ආධිපතිය වීම නිසාම ගුරු ඔබේ යෝගකාරක ග්‍රහයා නිසා ඉතින් මේෂ ලග්නයෙන් උපන්න ඔබට ඊ타ත්ම සුබ ප්‍රතිඵලයක් බොහොමයක් ඔබේ ජීවිතයට අරන්ගෙන ග්‍රහතාරකාවක් විදියට බ්‍රහස්පති එහෙමත් නැත්නම් ගුරුව හඳුන්වන්න පුළුවන්. හැබැයි මේ වෙනකොට මේෂ රාශියේ ලග්නයෙන් උපන්න ඔබේ තුන්වැන්න මිථුන රාශියේ බුධට අයිති රාශියක මේ ගුරු ගමන් කරන කාලය ඔබට යහපත් ප්‍රතිඵලයේ බලාපොරොත්තු ආකාරයෙන්ම නඟා කරගන්නට යම් යම් බාධාකාරී තත්ත්වයන් ඇති කරන තත්ත්වයක් තිබෙනවා. මොකද ගුරුට සාමාන්‍යයෙන් රාශීන් වශයෙන් ගත්තන් පස්සේ තුන්වැන්න කියලා කියන්නේ ගුරු එහෙමත් නැත්නම් බ්‍රහස්පතිට ඊතරම් සුබදායක ස්ථානයක් විදියට නෙමෙයි අපි හඳුන්වන්නේ. ඒ නිසා මේ තුන්වැන්නේ ගුරුගෙන් ගමන් කරන කාලය තුල ඔබ බලාපොරොත්තු වන්නා වූ ආකාරයෙන් ඔබේ බලාපොරොත්තු යහපත් විදියට සාර්ථකභාවයට පත් කරගන්නට ඔබට ටිකක් පුංචි බාධාකාරී තත්ත්වයන් ඇති වෙන්නත් පුළුවන් කමක් තිබුණා. ඒ හැබැයි කොහොම වුණත් ඔබට මේ දේවල් වලින් කොහොමද ඉදිරියට යන්නේ කියන කාරණාව මේ කතාව ඔබට අහගෙන ඉන්නකොට ඉතාමත්ම පැහැදිලිව ගැඹුරු කියලා දෙන්න අපි උත්සාහ කරනවා. ඉතින් මේ ඔබේ තුන්වැන්න වූ මිථුන රාශියේ බ්‍රහස්පති තැන්පත් වුණාම ඔබට සුබ දේවල් අසුබ දේවල් මේ කියන දෙක සම ප්‍රතිඵලයක් වශයෙන් ඔබට ලැබෙන්නට පුළුවන්කමක් තිබෙනවා. විශේෂයෙන්ම ඔබේ මේ තුන්වැන්න මිථුන රාශියේ බ්‍රහස්පති ගමන් කරනකොට විශේෂයෙන් ඔබගේ ආදායම් තත්ත්වයන් ඉහළ නංවා ගන්නට ඔබගේ ආදායම් තත්ත්වයන් වැඩි දියුණු කරගන්නට ඒ වගේ කටයුතු වලින් ඔබට ඉතාමත්ම ආර්ථික වශයෙන් යහපත් දියුණුවක් ඇති කර ගැනීමේ හැකියාවක් ළඟා කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. හැබැයි යම්කිසි ආකාරයකින් මේ ඒ දියුණුවට පුංචි බාධාවක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ජුනි මාසේ 22 ඉඳලා අගෝස්තු මාසේ 30 දක්වා කාලයක්, ඒ වගේම ඔක්තෝබර් මාසේ 24 ඉඳලා නොවැම්බර් මාසේ 23 වෙනිදා දක්වා, දෙසැම්බර් 6 වෙනිදා සිට දෙසැම්බර් 29 දක්වා මෙන්න මේ කාලයන් තුලදී
ඒ ආර්ථික තත්ත්වයන් වල පුංචි බාධාවන් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඔබ අදිෂ්ඨාන ශීලීව බලාපොරොත්තුවෙන් ඉදිරියට යන කෙනෙක් නම් ඔබට පුළුවන්කමක් තිබෙනවා ඔබගේ ආර්ථික තත්ත්වයන් දියුණුවට පත් කරගන්න. ඒ වගේම තමයි ඔබගේ ආර්ථික තත්ත්වයන් කළමනාකරණය කරගන්න ඔබට සකසුරුවමින් ඒ වගේම අරිපිරිබැස්මෙන් කටයුතු කරන්න. මේ දේවල් ඉතාමත්ම ඉහළම තත්ත්වයකින් තියාගෙන ඔබගේ වියදම් පැත්ත ගොඩාක් අඩු කරගන්නට පුළුවන් වාතාවරණයක් උදා කරගැනීමේ හැකියාවකුත් උදා වෙලා තිබෙනවා. හැබැයි මේක එක පැත්තකින් ඔබට සුබද වගේම තව පැත්තකින් ගැටලුකාරී තත්ත්වයකුත් තියෙන ටිකක් ඔබ ටිකක් ලෝභ ස්වභාවයක් ඔබ තුළ ඇති වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබ අත්‍යවශ්‍ය දේද පවා ඔබගේ මුදල් වියදම් කරන්න ඔබගේ ආර්ථික තත්ත්වයන් වලට හානි වේවි කියලා ඔබ යම් පසුබෑමකට ලක් වෙන්නට පුළුවන්. ඒ කියන්නේ ඔබ යම් කිසි ආකාරයේ රෝගී තත්ත්වයක් අසනීප තත්ත්වයක් නිසා මේ දේවල් වලට බෙහෙත් වගේ දේවල් ගන්න ඖෂධයන් ගන්න මෙන්න මේ වගේ දේවල් වලට ඔබ මුදල් වැය කරන්න පවා යම් මැලිකමක් දක්වන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක ඊතරම් හොඳ කාරණාවක් විදිහට දකින්න බෑ. මුදල් ලැබීම ඒ වගේම ආර්ථික තත්ත්වයන් ඉහළ මට්ටමක රඳවා ගන්න ඔබට වාසනාව හැකියාව තිබුණට මෙන්න මේ වගේ දේවල් වලට මුදල් යොදවීම නොකර ඒ අවශ්‍යතාවයන් සඳහා ඔබ වියහිදම් නොකිරීම සිටීමේ අනවශ්‍ය ප්‍රතිඵලයක්. ඒ නිසාම ඒවායේ අහිතකර ප්‍රතිඵලයන් සෞඛ්‍ය පැත්තේ යම් ගැටලුකාරී තත්ත්වයන් ඔබට ඇති වෙලා ඒවා තුළින් ඔබට පසුතැවීමට වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් කියන කාරණාවත් මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔබේ ශරීර සෞඛ්‍ය සම්බන්ධව කතා බහ කරද්දී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ ගුරු එහෙම නැත්නම් බ්‍රහස්පති මිථුන රාශියේ තුන්වෙන්නේ ගමන් කිරීම ඊතරම් ශරීර සෞඛ්‍ය පැත්තෙන් ඔබට ගොඩාක් යහපත් තත්ත්වයක් ළඟා කරගන්න යම් බාධාවන් නැති වෙන්න පුළුවන්. ඔබේ ශරීර සෞඛ්‍ය පැත්තේ ගැටලුකාරී තත්ත්වයන් මතුවෙන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම බලාපොරොත්තු නොවුණු ආකාරයේ හදිසි අනතුරු වගේ දේවල් ඇති වෙන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒවා තුලින් යම් කිසි ආකාරයක ඔබට වන්දි ලබා ගන්න ඒවා තුලින් ඔබට ඇති වෙන ගැටලුකාරී තත්ත්වයන් නිසා ඒවට වන්දියක් ලබා ගන්න මෙන්න මේ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම තමයි ඔබට මම කලින් සඳහන් කරා වගේම කොතරම් විදිහට ඔබට ආර්ථික දියුණුවක් ළඟා කරගන්න පුළුවන් කාල සීමාවක් බවට පත් වුණත් යම් විදිහට ඒවායින් භුක්ති විඳින්නට ඒ ශරීර සෞඛ්‍යයට අවශ්‍ය කරන විදිහට ආහාර පාන වෙන්න පුළුවන් ඖෂධ වෙන්න පුළුවන් මෙන්න මේ වගේ දේවල් වලට වියදම් කළා ඒ වෙනුවෙන් ඔබට සැප සම්පත් විඳීමට අන්න ටිකක් වාග්ය අඩුකමක් දක්වනවා. යම් කිසි විදිහට ඒවා ඔබට ටිකක් අහිමි වෙන්න පුළුවන්. හරි හම්බ කරගන්න පුළුවන්කමක් තිබුණාට ඔබේ සතුට වෙනුවෙන් ඔබේ සැපත වෙනුවෙන් ඒවා වියදම් කරන්නට ඔබ මැලිකමක් දක්වන්න පුළුවන්කමක් තිබෙනවා. ඉතින් ඒ නිසා ඔබ විශේෂයෙන්ම මේ ගුරු ගමන් කරන කාලයේ මේෂ ලග්න හිමියන් මේ වෙනකොට දැනට ඔබ සෙනසුරුගේ ලග්න ඒ රාශියක තමයි ඔබ ඉන්නේ. ඒ නිසා අවුරුදු 7මාරක සෙනසුරුගේ බලපෑමකට ලක් වෙලා ඉන්න මේෂ ලග්න හිමියන් මේ ගුරු තුන්වැන්නේ තැන්පත් වෙලා ඉන්න මේ කාල පරාසය තුළ ටිකක් පරිස්සමෙන් කටයුතු කරන්න ඕනේ. ශරීර සෞඛ්‍ය වගේම හදිස්සි අනතුරු වගේ දේවල් ඒ වගේම උණ රෝග වගේ දේවල් ඒ වගේම යම්කිසි ආකාරයෙන් බෝ වෙන ලෙඩ රෝග වගේ දේවල් මෙන්න මේ වගේ දේවල් ඔබට ඇති වෙන්නට පුළුවන්කමක් තිබෙනවා. ඉතින් ඒ නිසා ඔබගේ බඩ ප්‍රදේශයන් වල යම් අසනීප තත්ත්වයන්ුත් ඇති වෙන්න පුළුවන්. ඒ ගැනත් ඔබ විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕන කියන කාරණාව ඔබට සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔබේ විවාහ ජීවිතය එහෙමත් නැත්නම් ඔබගේ ගෘහ ජීවිතය සම්බන්ධයෙන් කතා බහ කරද්දී ඔබගේ සහකරුවා එහෙමත් නැත්නම් ඔබගේ සහකාරියට ඊතරම් සුබදායක තත්ත්වයක් නොවෙන්නට පුළුවන්කමක් තිබෙනවා. ඔහුට හෝ ඇයට යම් විදිහේ අසනීප තත්ත්වයන් රෝගී තත්ත්වයන් ඒ වගේම විවාහ ජීවිතය තුළ ඔබ බලාපොරොත්තු වුණා වූ සතුට සාමයේ සමගියද පුංචි බාධාකාරී තත්ත්වයන්ුත් ඇති වෙන්නට පුළුවන්කමක් තිබෙනවා. ඉතින් විවාහ ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් ඔබට යමක් කරන්නට ඒ වෙනුවෙන් විශේෂ කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා. මොකද මේ ගුරු එහෙමත් නැත්නම් බ්‍රහස්පති කියන ග්‍රහයා බොහෝ වෙලාවට පුළුල්ව විහිද වීමට බොහෝ තිබෙන දේ ගොඩාක් පරාසයක් තුළ පතුරවන්නට දක්ෂ ග්‍රහයෙක්. ඉතින් ඒ නිසා ඔබගේ තිබෙන පුංචි දේවල් ටිකක් වැඩි වෙන්න පුළුවන්කමක් තිබෙනවා. මේ ගුරු කියන ඊටාම අපි සඳහන් කරා වගේ සුබ ග්‍රහයෙක් වුණාට ඊටාමත්ම යහපත් ග්‍රහ තාරකාවක් වුණාට මේ තුන්වැන්නේ මිථුන රාශියේ ගමන් කරද්දී ඒ බලාපොරොත්තු නොවේ යෝගකාරක ග්‍රහයාගේ
ඇති වෙන ඒ නිවේදනය වෙන කරුණු කාරණාව ගොඩාක් දියුණුවට පත් කරගන්න ඔබට පුංචි පුංචි බාධාවන් සිද්ධ වෙන්න පුළුවන්. මොකද ගුරුට ඒතරම් සුබ ස්ථානයක නොවන නිසා මේ ගුරු ගමන් කරමින් ඉන්නේ. ඉතින් ඒ වගේම තමයි ගුරු එහෙමත් නැත්නම් බ්‍රහස්පති ග්‍රහයාගේ ග්‍රහ චරිතයන් රාශියක් සිද්ධ වෙනවා. ඒ රාශියන් තුලදී මේවා උස්පහත් වීමේ ස්වභාවයකුත් ඇති වෙනවා කියන කාරණාව සඳහන් කරන්න ඕනේ. ඊට පස්සේ අපි අවධානය යොමු කරොත් ඔබගේ විශේෂයෙන්ම මේ ගුරු එහෙමත් නැත්නම් බ්‍රහස්පති කියන ග්‍රහය මේ කටක රාශියේ ගමන් කරනවා කාලයක් තිබෙනවා. මේ කාලයේදී ඔබට යහපත් ප්‍රතිඵල ගොඩාක් බොහොමයක් ළඟා කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. විශේෂයෙන්ම ඔක්තෝබර් මාසයේ 18 වෙනිදායින් පස්සේ, ඒ කියන්නේ 2025 ඔක්තෝබර් මාසයේ 18 වෙනිදායින් පස්සේ මේ කටක රාශියේ ගමන් කරන කාලය, ඒ කියන්නේ ඔබේ ලග්නේ 4 වෙන්නේ ගමන් කරන කාලය. මෙන්න මේ කාලයේදී ඔබට ඉතාමත්ම යහපත් සුබදායක ප්‍රතිඵලයන් රාශියක් ළඟා කර ගන්නට පුළුවන්කමක් තිබෙනවා. විශේෂයෙන්ම ඔබගේ ගෙවල් දොරවල් වල වැඩ කටයුතු, ඒ වගේම ඔබ අලුතෙන් නිවසක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම්, එහෙමත් නැත්නම් තිබෙන නිවසේ කටයුතු තවත් දියුණු කරගන්න, ඒවායේ අඩුපාඩු සකස් කරගන්න, නවීකරණය කර ගැනීමක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම්, යාන වාහන වල වැඩ කටයුතු සාර්ථක කරගන්න, යානයක් වාහනයක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම්, එහෙමත් නැත්නම් ඉඩමක් අඩමක් ගන්න, එහෙමත් නැත්නම් කුස්කාර්මාන්තේ යෙදෙන පුද්ගලයෙක් නම් ඒ තුලින් වැඩි ආශ්‍රයයක් ලබා ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම්, එහෙමත් නැත්නම් මහ පොළොවත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන මැණික් පතල් වගේ කාර්යයන්, වැලි ගල් පස් මහ පොළොව එක්ක සම්බන්ධ වෙලා යම්කිසි ආයෝජනයක් කරලා තිබෙනවා නම්, එහෙමත් නැත්නම් ඒවායේ සම්පත් වලින් ඔබ රැකියාවක නිරත වෙලා ඉන්න කෙනෙක් ඉන්නම් ඉතාමත්ම යහපත් ප්‍රතිඵලයක් රාශියක් ඔබට ළඟා කරගන්න පුළුවන් කමක් ලැබෙනවා. මෙන්න මේ කටක රාශිය ඔක්තෝබර් මාසයේ 18 වෙනිදාන් පස්සේ ගුරු එහෙමත් නැත්නම් බ්‍රහස්පතිගේ ගමන් කිරීම ඔබට වඩාත්ම යහපත් ප්‍රතිඵල රාශියක් ළඟා කරගැනීමේ හැකියාවක් උදා වෙලා තිබෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ දුවදරුවන්ගේ කටයුතු, ගෙදර දොරේ ගෘහ ජීවිතය තුළ තිබුණු ප්‍රශ්නකාරී තත්ත්වයන්, ගැටලුකාරී තත්ත්වයන්, මෙන්න මේවා අවසන් කරලා සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන්. ඒ වගේම ඔබට යම්කිසි ආකාරයක රැකියාව පැත්තේ යම් ප්‍රශ්නකාරී තත්ත්වයන්, ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වෙලා තිබුණා නම් අන්න ඒ දේවල් ඔබට විසඳාගෙන ඒවාට යහපත් විදියට සුබ ප්‍රතිඵලයක් ළඟා කරගන්නත් පුළුවන් කියන කාරණා විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. ඒ වගේම මේ කටක රාශියේ ගුරු උච්ච භාවයට පත් වෙනා මේ 4 වෙනි. එතකොට මේ කාලය තුල ඔබගේ අධ්‍යාපන කටයුතු වල නිරතලා ඉන්න දුවා පුතාලාගේ තමන්ගේ අධ්‍යාපන කටයුතු බොහෝ සාර්ථක භාවයට පත් කරගෙන අනිකුත් ග්‍රහයන්ගෙන් තිබුණ ඒ අසුබ ප්‍රතිඵලයන් දුරු කළා සාර්ථක විදියට ඔබේ අධ්‍යාපන කටයුතු සාර්ථක භාවයට පත් කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ වගේම තමයි උසස් අධ්‍යාපනයේ නිරත වෙලා ඉන්න දුවා පුතාලා ඔවුන්ගේ කටයුතු සාර්ථක භාවයට පත් කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. හැබැයි මේ සියල්ල යහපත් විදියට ඔබට ලැබෙන්නේ ඔක්තෝබර් මාසේ 18න් පස්සේ. ඊට කලින් කාලය තුළ ඔබ කරන කටයුතු පිළිබඳව අවධානයක් යොමු කරලා කරන්න ඕනේ. අධ්‍යාපන කටයුතු කරනකොට විශේෂයෙන්ම ඔබ උසස් අධ්‍යාපනයේ නිරත වෙලා ඉන්න අය නම් ඒ තුළ යම්කිසි පරිේෂණ වගේ දේවල් කරනවා නම් අන්න ඒ වගේ කටයුතු වලදී ඔබට යම් පුංචි බාධාවන් අතපසුවීම් වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒක සිද්ධ වෙන්නේ ඔක්තෝබර් මාසේ 18 දක්වා කාලය. ඉතින් ඊට පස්සේ ඇති වෙන කාලය මේ දේවල් ආපු හැම බාධාවක්ම ජයග්‍රහණය කරලා සාර්ථක විදියට ඔබට යහපත් විදියට ඉදිරියට යන්න පුළුවන්. පුංචි බාධාවක් ඇති වෙලා තියෙන මාස 5ක පමණ කාලයක්. මේ මාස 5ක කාලය ඔබ ඉතාමත්ම ඉවසීලිමත් යහපත් විදියට කටයුතු කිරීම තුළින් ඔබට පුළුවන්කමක් තිබෙනවා ඔබේ ජීවිතයේ තිබෙන සියලු කටයුතු සාර්ථක භාවයකට පත් කරගෙන සාර්ථක ජීවිතයක් ගත කරන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඒ වගේම තමයි විවාහ ජීවිතය තුලත් ඔබට යහපත් ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් මෙන්න මේ යම් කාලයකදී ඔබට පුංචි බාධාවන් සිද්ධ වෙනවා වගේම යම් කාලයකදී ඔබට යහපත් දේවල් සිද්ධ වෙනවා. ඉතින් විශේෂයෙන්ම ඔබ පරිස්සම් වෙන්න ඕනේ ඔක්තෝබර් මාසේ 18 දක්වා කාලය ටිකක් පරිස්සමෙන් කටයුතු කරන්න ඕනේ. ඉතින් ඔක්තෝබර් 18 වෙනිදා පස්සේ කාලය තුල ඔබට යහපත් ප්‍රතිඵල බොහොමයක් ළඟා කර ගැනීමේ වාසනාව මේෂ ලග්නයේ උපන්න ඔබට ඇති වෙලා තිබෙනවා. ඒ වගේම තමයි මේෂ ලග්නයෙන් උපන්න ඔබේ කේන්ද්‍ර සතහනේ අනිකුත් ග්‍රහයන්ගෙන් යම් අසුභකාරී තත්ත්වයන් අර කලින් සඳහන් කරා වගේම ලග්නේ රාශියකුත් තිබෙන නිසා ඔබ ටිකක් පරිස්සමින් ඊටම හොඳින් කටයුතු කරන්න, වගකීමෙන් යුතුව කටයුතු කරන්න. ඒ වගේම ඔබේ ආත්ම ගෞරවය ආරක්ෂා කරන යහපත් විදියට
ඔක්තෝබර් මාස 18 දක්වා කාලය තුල ගත කරන්න ඕනේ. ඊට පස්සේ ඔබේ ජීවිතේ ගොඩාක් ඔබ බලාපොරොත්තු නොවුණු ආකාරයෙන් ඔබට සාර්ථකත්වයට පත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි විදේශගත වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වෙන්න බලාගෙන ඉන්න දුව පුතාලට ඒ වගේම රැකියාවන් සඳහා යන්න බලාගෙන ඉන්න අයට යම් ප්‍රමාදකාරී තත්ත්වයන් ගැටලුකාරී තත්ත්වයන් පසුගිය කාලයන් වල සිද්ධ වුණා නම් මෙන්න මේ දේවල් ඔබට නැති කරගන්නට පුළුවන් කාලයක්. විශේෂයෙන්ම ඔබට ඔක්තෝබර් මාසයෙන් පස්සේ ඒ කියන්නේ විශේෂයෙන්ම මේ 2025 අවසාන භාගය වෙනකොට ඔක්තෝබර් 18 වෙනිදා පහු වෙනකොට ඉතාමත්ම බලවත් විදියට ඔබගේ ගුරු වංශ යෝගයකින් මේ ඔබේ හතර බැන්න කටක රාශියේ මේ ගුරු ග්‍රහයාගේ ගෝචරය ඔබට ගොඩාක් සුබ ප්‍රතිඵලයන් අරන් එනවා. විදේශ කටයුතු, විදේශ විනිමය ළඟා කරගන්න, විදේශ අධ්‍යාපනය, විදේශ රැකියාව, විදේශ සංචාර මෙන්න මේ වගේ හැම දෙයක්ම ඔබට යහපත් විදිහට ළඟා කරගන්න පුළුවන් කියන කාරණාව විශේෂයෙන්ම ඔබට සිහිපත් කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ යහපත් ඉතා සුබ කාලයක් ඔබට ළඟම එන නිසා මේෂ ලග්න හිමියන් තිබෙන්නා වූ ඒ ටිකක් ගැටලුකාරී කාලේ ඒ වගේම ගොඩාක් යහපත් විදියට ලැබීම් ටිකක් ප්‍රමාද කරන ස්වභාවයක් ඇති වෙලා තිබෙන මේ ඔක්තෝබර් මාසයේ 18 දක්වා කාලය තුල ඔබ ඉවසීමෙන් ඒ වගේම අනාගතයේ ලැබෙන්න තියෙන ඒ යහපත් දේවල් පිළිබඳව බලාපොරොත්තුවක් හිතේ තියාගෙන කාලය ගත කිරීම වැඩ කටයුතු ඔබගේ කරගෙන යාම සැලසුම් සකස් කර ගැනීම ඉතාමත්ම යහපත් කියන කාරණාව විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. මොකද මේ ගුරු ගොඩාක් විදියට ගුරු කියලා ග්‍රහයා ගොඩාක්ම අනිකුත් ග්‍රහයන්ට වඩා මේ විශේෂයෙන්ම තිබෙන දේවල් ගොඩාක් පුළුල් කරන්න ගොඩාක් ඉතාමත්ම කැමැති ග්‍රහයෙක්. විශේෂයෙන් ගත්තොත් සෙනසුරු කියන ග්‍රහය හකුලවනකොට ගුරු ග්‍රහයා ඒ තිබෙනා සියලු දේවල් පුළුල් කරන්නට සමත් වෙනවා. ඉතින් ගුරුගෙන් මේ ඔබට ලැබෙන සුබ ඔබට ගොඩාක්ම යහපත්ම ග්‍රහය ඔබට යෝගකාරක ග්‍රහය ඔබේ නවවැන්නාධිපතියා ඔබට යහපත ළඟා කරගන්න පුළුවන් ඉවසීමෙන් කටයුතු කරොත්. ඉතින් රැකියාව පැත්තේ පුංචි බාධාකාරී ප්‍රශ්නකාරී තත්ත්වයන් එන්න පුළුවන්. ඒවා වළක්වාගෙන ඔබ ඒවාට මුහුණ දෙමින් අභියෝග ආවොත් ඒවා ඔබ ජයග්‍රහණය කරන්න උත්සාහ කරන්න. අනිවාර්යෙන්ම ඔබ ඔක්තෝබර් මාසයෙන් 18 පහු වෙනකොට ඔබ යහපත් පුද්ගලයෙක් යහපත් විදිහට සාර්ථක පුද්ගලයෙක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. විවාහ ජීවිතය තුලත් ඒ වගේම අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ඔබ කරන ව්‍යාපාරික කටයුතු, රැකී ආරක්ෂා කටයුතු මෙන්න මේ වගේ දේවල් යහපත් විදිහට ඒවා තවත් දියුණු කරගන්න, පුළුල් කරගන්න ඔබට පුළුවන් කමක් ලැබෙනවා. අර මම කලින් සඳහන් කරා වගේම මේ ගුරු ඔබගේ මිථුන රාශියේ ගමන් කරන කාලෙත් ඔබගේ ලැබීම් වලට ඔබගේ ආර්ථික පැත්තට ලොකු ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි ඒ ලබා දෙන දෙයින් ඔබට සැප සම්පත් භුක්ති විඳින්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒවා ප්‍රත්‍යක් හම්බ කරත් ඒවා තුලින් ඔබට යම් කනස්සල්ල ස්වභාවයකින් ඒවා සමහරක් වෙලාවට ඔබට ලෞකික දේවල් වලට වඩා ආධ්‍යාත්මික දේවල් වලට ඔබ නඹුරු වෙන්න පුළුවන් කියන කාරණාවත් සිහිපත් කරන්න ඕනේ. ඉතින් බුධගේ රාශියක මේ ගුරු ගමන් කරන්නේ ඊට පස්සේ කටකයට යනවා සඳුගේ රාශියේදී ඔබට ගොඩාක් සුබ ප්‍රතිඵලයන් අරන් එනවා. ඉතින් සමහර කෙනෙක් කියන්නට පුළුවන් මෙන්න මේ ගහමාරු සිද්ධ වෙනකොට අනේ අපිට මේවා මේ ආකාරයේ යහපත් කියලා කිව්වට අපිට ලැබෙන්නේ නැහැ. අපිට හැමදාම දුක් විඳිනවා. ඉතින් සමහරක් වෙලාවට ඔබට මෙහිම මතක් කරන්න සිද්ධ වෙනවා. ඔබේ උප්පත්ති කේන්ද්‍රයේ මේ බ්‍රහස්පති හිමත් නැත්නම් ගුරු ග්‍රහය මේෂ ලග්නයෙන් උපන් ඔබේ යහපත් ස්ථානයක යහපත් විදිහට බලවත් වෙලා ඉන්නවා නම් මේ ප්‍රතිඵලයන් ඒ ආකාරයෙන් ඔබට ළඟා කරගන්න පුළුවන්කමක් තිබෙනවා. ඉතින් ඒ වගේම තමයි අනිකුත් ග්‍රහයන්ගේ විශේෂයෙන්ම සෙනසුරුගේ ලග්නේ රාශියකුත් ගත කරන කාලයක් නේ මේෂ ලග්න හිමියන් ඔබ. ඒ වගේම ජන්මේ රාශියකුත් වගේ දේකුත් ඇතිලා තිබුණා නම් ඔබට මේ ප්‍රතිඵලයන් ටිකක් අඩු වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ මේ වෙනකොට ගෙවන මහ දශාවන්, අතුරු දශාවන්, වී දශාවන් අනුව ඒ වගේම ඔබගේ 22 වෙනි දර්කානාධිපතියාගේ තත්ත්වයන් අනුව සමහරක් වෙලාවට මේ කියන්නා වූ සුබ තත්ත්වයන් වල උස් පහත් ස්වභාවයන් ඇති වෙන්න පුළුවන් කියන කාරණාව ඔබට සඳහන් කරන්න ඕනේ. මොකද මම ඔබට අරගෙන ඉන්නේ පොදු ලග්න පලාපලයක්. ඔබගේ පෞද්ගලික කේන්දරය පරීක්ෂා කිරීමේදී තමයි අපිට හරියටම නිවැරදිවම කියන්න පුළුවන් ඔබට මෙන්න මේක කාලයන් තුළ මේවා ඉතාමත්ම සාර්ථක භාවයකට පත් වෙන්න පුළුවන් කියලා සඳහන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඔබ කල යුත්තේ ඔබේ පවුලේ ජ්‍යොතිෂ වේදියා ලවා ඔබ කේන්ද්‍ර සටහන පරීක්ෂා කරගත්තොත් ඒක ඉතාමත්ම යහපත් කියන
කාරණාව සඳහන් කරනවා මේ තිබෙන බාධාකාරී තත්වයන් ගැටලුකාරී තත්ත්වයන් නැති කළා වාසනාව ළඟ එනවා. ඒ වාසනාව ඔබේ ජීවිතයට කොහොමද ළඟා කරගන්නේ? මොනවාද ඇති වෙන බාධාවන්? මේ බාධාවන් දුරු කරගෙන ඔබ සාර්ථක භාවයට පත් වෙන්නේ කොහොමද කියන කාරණාව ඔබට එතකොට විශ්ලා ගන්නට පුළුවන් කමක් ලැබෙවි. ඒත් එක්කම ඔබට තවත් මතක් කිරීමක් කරන්න තියෙනවා. ඒ තමයි ඔබේ සහකාරියට විශේෂයෙන්ම මේ මේෂ ලග්නයෙන් උපන්න ඔබේ සහකාරියට යම් අවස්ථාවන් වලදී පුංචි ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ පිළිබඳවත් ඔබ අවධානය යොමු කළ පුළුවන් තරම් ධර්මයේ කටයුතු වල නිරත වෙන්න, ආගමානුකූල කටයුතු වල නිරත වෙන්න, ඒ වගේම පුළුවන් තරම් කුසල් වර්ධනය කරගන්න උත්සාහ කරන්න. ඔබගේ සිත, කය, වචනය කියන දේවල් යහපත් විදියට සමාජයටත් ඒත් එක්ක මුළු මහත් ලෝකවාසී සියලු දෙනාටත් යහපත් විදියට භාවිතා කරන්න පුරුදු පුහුණු වෙන්න ඕන කියන කාරණාවත් ඔබට විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඉතින් ඔබ යම්කිසි ආකාරයකින් ඔබට පුංචි ගැටලුකාරී තත්ත්වයන් එනවා නම් ඒවා කොහොමද නැති කරගෙන යහපත් විදියට ඔබේ ජීවිතයේ සාර්ථකභාවයට පත් කරගන්න ඔබ කටයුතු කරන්න ඕන කියන කාරණාව විශේෂයෙන් මතක් කරන්න. ඉවසීම, ඒ වගේම ඔබගේ කායික ශක්තියින්, මානසික ශක්තියින් පුළුවන් තරම් වර්ධනය කරගන්න ඔබ උත්සාහ කරන්න ඕන කියන කාරණාව ඔබට විශේෂයෙන් සිහිපත් කරනවා. ඉතින් ඔබට මේ ලග්න බලාපලය අරගෙන ආවා. ඉතින් මේ ලග්න බලාපලයෙන් ඔබට මම සඳහන් කරන්නේ මාර්ග උපදේශයක් ඔබගේ ජීවිතයට අර්ථලක් කරගන්න පුළුවන් කරුණු කාරණාවක්. මේවා ඔබව බියට පත් කරන්න කියන දේවල් නෙමෙයි. ඔබගේ ජීවිතය ඉදිරියට සැලසුම් කරගන්න, සාර්ථක භාවයට පත් කරගන්න, මේවා අත්වලක් කරගන්න කරදර බාධාවන් එනවා. ඒවා කොහොමද අපි සැලසුම් සහගතව ඒවාට මුහුණ දෙන්නේ? ඊට පස්සේ අපිට සාර්ථක කාලේ අපි කොහොමද උත්සාහ කළා පුළුවන් තරම් අපි යහපත් විදියට අපේ ජීවිතය සාර්ථක කරගන්නේ කියන කාරණාව. ඉතින් බොහෝ කරුණු කාරණාවන් කතා කරා මේෂ ලග්නයෙහි ඔබට කොහොමද මේ ගුරු එහෙමත් නැත්නම් බ්‍රහස්පතිගේ මාරු වීම, මිථුන රාශිගත වීම ඔබට බලපාන්නේ කියන කාරණාව. ඉතින් ගොඩාක් යහපත් සුබ ප්‍රතිඵලයන් රාශියක් ඔබට මේ වසර අවසානයේ වෙනකොට ළඟා කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ මාසයේ මේ ගෝචර සිද්ධ වෙච්ච ගමන් ඔබට ලොකු ප්‍රතිඵලයක් ලබා ගන්න බැරි වුණත්, පුංචි බාධාකාරී තත්ත්වයන් ඇති වුණත් ඔක්තෝබර් මාසයේ 18 වෙනිදායින් පස්සේ ඔබට යහපත් ප්‍රතිඵල සාර්ථක විදියට ඔබගේ යෝගකාරක ග්‍රහය ගුරුගේ එහෙමත් නැත්නම් බ්‍රහස්පතිගෙන් ඔබේ ජීවිතය සාර්ථක භාවයට පත් කරගන්න පුළුවන්. ඉතින් යම්කිසි ආකාරයෙන් පුංචි ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා නම් ඔබට මේ කියනවා සුබ දේවල් ඒ විදිහට සාර්ථක භාවයට පත් කරගන්නත්, ඒ වගේම අසුබ දේවල් නැති කරගන්නත් ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් උදෑසන හිමිදිරි උදෑසන 4:30ට පමණ වේලාවක ඔබට පුළුවන් බුද්ධ වන්දනාවක් කරන්න. ඉතින් මේ බුද්ධ වන්දනාවක් කරලා ඊට පස්සේ ඔබට පුළුවන්කමක් තිබෙනවා දස දිශා පිරිත වගේ පිරිත පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අන්තරායන නිවාරණ පිරිත 21 වතාවක් ඔබ සජ්ජායනය කරනවා නම් ඊට පස්සේ මේ තුලින් ඔබගේ විශ්වයෙන් ඔබගේ ජීවිතයේ සාර්ථකත්වය ඉල්ලහට ඉන්න පුළුවන්. විශේෂයෙන් මේ අන්තරායන නිවාරණ පිරිත කියලා කියන්නේ මහා බලවත් පිරිතක් විතරක් නෙමෙයි, මේ සත්‍යයක් ක්‍රියාවක්. ඉතින් ඔබ යහපත් පුද්ගලයෙක් නම්, ධර්මයේ හැසිරෙන පුද්ගලයෙක් නම් මේ විශ්වයේ තිබෙනා සියලුම සුබ ශක්තියින් ඔබට ළඟා කරගන්න, ඔබට යහපත් විදිහට ඔබේ ජීවිතයට එන බාධාවන් සියල්ල දුරු කරගෙන නවග්‍රහයන්ගෙන් ඇතිවන්නා වූ දෝෂාන්ධකාරයන්, ඒ වගේම නොයෙකුත් තිබෙනා වූ දෝෂාන්ධකාරයන් ඒවා නැති කරගෙන ඔබේ ජීවිතය ආලෝකමත් කරගන්න, සාර්ථක භාවයට පත් කරගන්න මේ අන්තරායන නිවාරණ පිරිත ඔබට බොහිමින්ම පිටුවහලක් වේවි කියන කාරණාව සිහිපත් කරනවා. ඉතින් ඔබට පුළුවන් නම් පාන්දර 4:30ට පුර පක්ෂේ දිනක පුර වසරස්වක පොය දක්වා දවස් 7ක් එහෙමත් නැත්නම් දවස් 9ක් දවස් 3ක් මෙන්න මේ වගේ කාලයක් ඔබට පුළුවන් නම් මේ අන්තරායන නිවාරණ පිරිත 21 වතාවක් සජ්ජායනය කරලා විශ්වයෙන් ඔබ ආශිර්වාද ලබා ගන්න, ඔබ සත්‍යයක් ක්‍රියාවක් කරන්න මේ ඊ타මත්ම මහත් ප්‍රතිඵල ළඟා කර දෙන යහපත් පිරිතක් හැටියට සඳහන් කරනවා. එහෙමනම් ආදරණීය මේෂ ලග්නයේ මිනි ඔබ සියලු දෙනාටම යහපත් සුබ අනාගතයක් සුදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අදට මම ඔබෙන් සමුගන්නවා. මම ජ්‍යොතිෂවේදී කුමාර විත්ත මුනි.